අද අපි කතා කරමුද මේ අහසේ පාවෙන අපේ ලොකුම නිර්මාණය ගැන. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ISS එක. නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි මේක ඇත්තටම අභ්‍යවකාශයේ මිනිස්සු හදපු හරිම සංකීර්ණ ලොකුම දෙයක්. ඉතින් අපි ළඟ තියෙන මේ තොරතුරුත් එක්ක ටිකක් හොයලා බලමු මේක ඇත්තටම මොකකද තියෙන්නේ එතන ජීවිතේ කොහොමද වගේ දේවල් හිතන්නකෝ. එක දවසට ඉර පායලා බහිනව 16 පාරක් දකින්න තැනක්. ඒක ඇත්ත. ඒක තමයි මේක හදන්න ගියපු වියදම ඩොලර් බිලියන 150කටත් වැඩි කියලායි කියන්නේ නේද? ඔව් ඇත්තටම මිනිස් ඉතිහාසයේ මිල අධිකම තනි නිර්මාණය වෙන්න ඇති. හරි. මුලින්ම බලමුකෝ මේක තියෙන්නේ කොහේද යන්නේ කොහොමද කියලා. පෘථිවියේ ඉඳන් කිලෝමීටර් 400ක් විතර උඩින් නේද? ඔව් පහළ පෘථිවි කක්ෂයේ. ඒ කියන්නේ පොළොවට හරිම කිට්ටුවෙන් තමයි කක්ෂගත වෙලා තියෙන්නේ. හැබැයි වේගය පැයට කිලෝමීටර් 28000ක් විතර. හරියටම කිව්වොත් 27580ක් වගේ. ඒ කියන්නේ විනාඩි 90ක් වගේ ඇතුළත මුළු පෘථිවිය වටේම එකපාරක් යනවා. ඒකයි සමහර වෙලාවට රැයට අහසේ පේන්නේ නේද වේගෙන් යන දීප්තිමත් තිතක් වගේ. ඔව් අනිවාර්යයෙන්ම. හරියට වෙලාව බැලුවොත් පැහැදිලි අහසක් තේනවා නම් පියවි ඇහැටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ කිව්වා වගේ ඒක ඇත්තටම අභ්‍යවකාශයේ පාවන දෙවන්ත ජාන්තර විද්‍යාගාරයක්. විද්‍යාගාරයක්. ඔව් මූලික මාරමුණ පරිේෂණ කරන එක. හැබැයි මේක එකපාර හදලා යවපු දෙයක් නෙවෙයි. ඒක වැදගත්. ඒ කියන්නේ කැලි එකතු කරලා වගේද? ඔව් මොඩියුල් විදියට 1998 තමයි මුලින්ම රුසියාවේ සර්රයා කියන මොඩියුලය යව්වේ. ඒක තමයි මුල්ම කොටස. 1998 ඉඳන්. ඔව් ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ ඇමරිකාව, යුරෝපය, ජපානය, කැනඩාව මේ හැමෝගෙම මොඩියුල ගිහින් අභ්‍යවකාශයේදී තමයි එකලස් කරේ. රොබෝත් එකම පාවිච්චි කරලා ඒ කියන්නේ රටවල් ගොඩක් එකතු වෙලා. අනිවාර්යයෙන්ම ප්‍රධාන වශයෙන් අභ්‍යවකාශ ඒජන්සි පහක් NASA, රොස්කොස්මොස්, ESA, JAXA, CSA. මේක ඇත්තටම පුදුව සහයෝගීතාවයක්. මොකද පෘථිවියේ මොන ප්‍රශ්න තිබුණත් අභ්‍යවකාශයේදී මේ අය එකට වැඩ කරනවා. ඒක සාමකාමී ජාත්‍යන්තර සහයෝගීතාවයට හොඳම උදාහරණයක්. හරිම ආකර්ශනීයයි ඒක. ඉතින් මේ විදියට එකතු වෙලා හදපු මේ ලොකු තැන ඇතුලේ මොනවද ඇත්තටම සිද්ධ වෙන්නේ? පරිේෂණ කිව්වට මොන වගේවද? ප්‍රධානම දේ තමයි අර ශුද්‍ර ගුරුත්වාකර්ෂණය. කියන්නේ බර නැති වගේ තියෙන පරිසරය. බර අඩු තැන. ඔව් එතනදී දේවල් හැසිරෙන විදිය හරිම වෙනස්. ඉතින් මිනිස් ශරීරයට මොකද වෙන්නේ? එචන අස්ති මාංශ පේශී වලට බලපාන විදිය ඒ වගේම ශාක වවන්න පුළුවන්ද අලුත් ද්‍රව්‍ය හදන්න පුළුවන්ද වගේ දේවල්. මේ දැනුම හරිම වැදගත් වෙනවා අනාගතයේදී අපි හඳට එවන තංගහරුවට යන්න හිතන දීර්ඝ ගමන් වලට. ඒ කියන්නේ ISS එකේ කරන දේවල් පෘථිවිය අපිටත් බලපානවා. ඔව් උදාහරණයක් විදියට අර අස්ති දි รา යාම ගණ කරන පරිේෂණ පෘථිවියේ ඔස්ටියෝපොරොසිස් වගේ ලෙඩ තියෙන අයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තාරකා විද්‍යාව පෘථිවිය ගැන අධ්‍යයනය කරනවා ජීව විද්‍යාව භෞතික විද්‍යාව ගොඩක් දේවල් අලුත් තාක්ෂණයමත් පරීක්ෂා කරන වැටි නේද අනිවාර්යෙන්ම ජීවිත ආධාරක පද්ධති රොබෝ තාක්ෂණය වගේ දේවල් අර කුපෝලා කියන තැනක් තියෙනවානේ කුපෝලා ඔව් ඒක නිරීක්ෂණ මැදිරියක් ලොකු ජනේල 7ක් තියෙන්නේ එතන ඉඳන් අංශක 360ක් වගේ පේනවා පෘථිවිය බලන්න හරිම ලස්සනයිලු ගගනගාමීන් එතනින් දත්තත් එකතු කරනවා ඒතිදී හැම තැනක ජීවත් වෙන එක ලේසි නැහැ වගේනේ දර විකිරණ කතාව ඒව. ඔව් අභියෝග තියෙනවා එකක් තමයි අර බර නැතිකම නිසා ශරීරයට වෙන දේ ඒකට දවසට පැය 2ක් විතර තනිකරම ව්‍යායාම කරන්න ඕන. පැය 2ක්ම? ඔව් නැත්නම් ඇටකටු මාංශපේශී දුර්වල වෙනවා. අනික තමයි විකිරණ. පෘථිවියේ වායුගෝලය අපිට ලොකු ආරක්ෂාවක් දෙනවනේ. අභ්‍යවකාශයක නැහැ. ඉතින් වැඩිපුර විකිරණ වලට නිරාවරණය වෙනවා. මධ්‍යස්ථානයේ බිත්ති වලින් යම් ආරක්ෂාවක් තිබුණත් ඒක දීර්ඝකාලීනව බලපන්න පුළුවන්. ඒ වගේම ඉඩකඩ සීමිතයිනේ. කීප දෙනෙක් එකට ඉන්න එපයි. ඒතකොට අනිත් දේවල් කෑම බීම පිරිසිදුකම අපේ මූලාශ්‍රවල තිබුණ අර වතුර පිරිපාදු කරන එක ගන්න. ඕ ඒක හරිම වැදගත්. සම්පත් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. කෑම වර්ග එහෙම විශේෂයෙන් හදලා විජලනය කරලා, ඒ කියන්නේ වතුර අයින් කරලා, එහෙම නැත්නම් කල් තියාගන්න පුරුවන් විදිහට ඇසුරුම් කරලා තියෙන්නේ. වතුර තමයි වටිනාම දෙයි. ඒ නිසා පාවිච්චි කරන වතුර, දාඩිය අන්තිමට මුත්‍රා පවා එකතු කරලා, පිරිපවදු කරලා ආයමත් බොන්න පුළුවන් තත්ත්වයට ගන්නවා. ඇත්තටම. හිස්සකේ සෝදනවා වගේ දේවලට විශේෂ ක්‍රම තියෙනවා වතුර අඩුවෙන් යන. හරි පුදුමයි. එතකොට මානසික සෞඛ්‍ය
තනියම වගෙනේද ඉන්නේ? ඒකත් ලොකු දෙයක්. එයාලා නිතරම පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක අන්තර්ජාලය හරහා කතා කරනවා. විවේක වෙලාවට පොත් කියවනවා, ෆිල්ම් බලනවා, සින්දු අහනවා. ගොඩක් අය කියනවා අර කුපෝලාවකින් පෘථිවිය දිහා බලාගෙන ඉන්න එක ලොකු මානසික සුවයක් කියලා. තේරෙනවා. ඉතින් මේ තරම් වටිනා මේ තරම් වැඩ කොටසක් කරන IS එක හැමදාම තියෙයිද? දැනට තියෙන සැලසුම් අනුව නම් 2030 වෙනකම් දිගටම ක්‍රියාත්මක වෙනවා. 2030. ඔව් රටවල් ටික එකට එකඟ වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ 20ක් 31 මුල වගේ මේක පාලනය කරලා පෘථිවි වායුගෝලයට ඇතුල් කරවලා ශාන්තිකර සාගරයේ කවුරුත් නැති පැත්තකට කඩා වැටෙන්න සලස්වන්න තමයි අදහස. එතකොට ඉවරයි. ISS එකනු ඉවරයි. හැබැයි ඒ කියන්නේ පහළ පෘථිවි කක්ෂයේ මිනිස්සු ගැවසෙන එක නවතිනවා කියන එක නෙවෙයි. දැනටමත් පෞද්ගලික සමාගම් කීපයක්ම එයාලගේම වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ අලුත් ඒවා එනවා. ඕ ISS එකෙන් ගත්ත පාඩම් අත්දැකීම් මේවට පාවිච්චි කරයි. එහෙමනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ නිකම්ම විද්‍යාගාරයක්ම නෙවෙයි. ඒක මිනිස්සෙක්ගේ හැකියාව, උත්සාහය, විශේෂයෙන්ම අර ජාත්‍යන්තර සහයෝගීතාවය පෙන්වන නියම සංකේතයක්. හරියටම හරි. ඒ වගේම අනාගතේ හන්දට අඟහරුට යන්න පාර කපන හරිම වැදගත් පියවරක් වුණා කියන්න පුළුවන්. ඔව්. අවසාන වශයෙන් පොඩි දෙයක් මතක් කරන්නන්. අභ්‍යවකාශයේ කරන මේ පරිේෂණ අර වතුර පිරිපහදු කරන තාක්ෂණය වගේ දේවල් නැත්නම් අර බර අඩු තැනක ශරීරයට වෙන දේ තීරුම් ගන්න එක මේවා අභ්‍යවකාශ ගමන් වලට විතරක් නෙවෙයි දැනටමත් පෘථිවිය අපේ ජීවිතවලටත් කොහොම හරි සම්බන්ධයි ප්‍රයෝජනවත් වෙනවා. අනාගතයේදී මේ සම්බන්ධය තවත් කොයිතරම් දුරට යයිද කියලා අපිට හිතන්න පුළුවන් නේද? එතරම් හිතන්න වටින කාරණයක්.